විනාශ කරනවා. අන්නේ විනාශය දැනගෙන මහා කලබලයෙන් එන අශෝක රජතුමා එන පෙරහැර තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්ත අපිට එන්නේ අශෝක රජතුමා. එතකොට අතින් අල්ලන් ඉන්න කාන්තාව වෙන කවුරුන් නෙවෙයි තිස්සරක්කිතා දේවිය. එතුමිය රජතුමාටත් කලින් බෝධිය වන්දනා කරන්න හේතුව තමයි එතුමිය මේ වැඩේ නොකලහා ගන්න රජතුමාට අඟවන්න ඕන නිසා. ඔය බෝධින් වහන්සේ විනාශ කරන්න වසර කිහිපයකට පෙර තමයි සංඝමිත්තා මහරහතන් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු පසින් පැන නැගුණු එකම ශාඛාවත් අරගෙන ලංකාවට වැඩම කරේ. ඒක තමයි කියන්නේ ලංකාවේ තමයි නියමම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්නේ කියලා. මොකද විනාශ වුණ බෝධින් වහන්සේගේ අංකුරයක් නෙවෙයි නියමම ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් තමයි අනුරාධපුරයේ වැඩ ඉන්නේ. දැන් බලන්න බෝධියත් එක්ක වම් පැත්ත පේනවද? මේ සද්ද උපකරණ භාවිතා කරන අය ඉන්නවා, මල් මාලා අතියන් අය ඉන්නවා, පැන් කලකිරි වගේ අතියන් ඉන්නව නේද? එයාලා දන්න පුද පූජා පවත්වනවා බෝධින් වහන්සේ බේර ගන්න. හැබැයි ඒ කිසි දෙයකින්වත් හරියන්නේ නැහැ. හැබැයි කොපමණ විනාශ කරත්